ඔයත් තාම empty spaces fill කරන්නේ මෙන්න මෙහෙමද? මෙහෙම කරනවා නම් මේක ලේසියෙන් කරගන්න ක්‍රමයක් තියෙනවා. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මෙතන අපේ පන්තියේ ළමයින්ගේ නම් තියෙනවා. ඒගොල්ලෝ විභාගයට ගත්තු මාක්ස් තමයි මෙතන තියෙන්නේ. මේ රතු පාටෙන් highlight කරලා තියෙන්නේ විභාගයට මේ ළමයි ආපු නැති දවස්. ඉතින් අපි මේ දවස් හොයාගෙන ඒකට absence කියලා දාගන්න ඕනේ. හරි සරලයි. මම කොහේ හරි click කරලා control A press කරගන්නම්. එතකොට සේරම highlight වෙනවා. දැන් මට press කරන්න තියෙන්නේ control එකත් එක්ක G. එතකොට මේ go to කියන menu එක එනවා. මේකේ special කියන එක select කරලා blanks කියන එක select කරගන්නවා. දැන් blank cells විතරක් highlight වෙලා තියෙන්නේ. දැන් අපි decide කරන්න ඕනේ මොනවද කරන්න කියලා. මම මෙතනට කරන්න යන්නේ type කරන්න. ඒකත් ABS කියලා type කරනවා absence කියලා. එකක් type කරගෙන control එකත් එක්ක enter කළොත් abs කියන එක හැමතැනම apply වෙලා ඉවරයි. ඉතින් ඔයාටත් මේ වගේ ලොකු data එකක් ගොඩාක් empty space එකත් එක්ක තියෙනවා නම් මේ technique එක use කරන්න.